දැන් මේ ලක්ෂ ගාණක් දරුවන්ට උගන්වන්න එක්ස්පීරියන්ස් එකක් ඕනනේ. ඒ එක්ස්පීරියන්ස් එකද අර වෛද්‍ය වෘත්තියේ ඉන්නකොට අරගත්තේ රැට පන්ති කරලා. මම හිතන්නේ ඔබට කොහොම ආරංචි වුණාද නම් දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මෙහෙම දෙයක්. දැන් මම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉන්නකොට අපිට කරන්න තියෙන මට වගකීමක් නැහැනේ මේ වෛද්‍ය පීඨය තුල. අපි එතකොට ස්ටුඩන්ට්ස්ලා විතරයි. ඉතින් එතකොට මම කැම්පස් එකේ ලෙක්චර්ස් වලට ගිහිල්ලා බොහොම අමාරුවෙන් සමහර දවස් වලට නම් උදේ ඉඳන් හවස් වෙනකන් සමහර වෙලාවට ක්ලාසස් සමහර වෙලාවට ලෙක්චර්ස් ගිහිල්ලා ආයෙ නැවත පාඩම් කරන එක හරිම අමාරුයි. ඉතින් බොහොම අමාරුවෙන් හරිම කැපවීමකින් මේ වැඩ කටයුත්ත කරා. නමුත් දැන් ඔබ ඔය කියන කතාව මම හිතන්නේ ඒ දවස්වල ලංකාව පුරා ගොඩක් ආందోලනයකට ලක් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම කෑගල්ල හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන කාලේ නයිට් ක්ලාසස් කරන්න සිද්ධ වුණා. මොකද ඒකට හේතුව මට වගකීම් දෙකක් තිබ්බා. මොකද හොස්පිටල් එකේදී මම වාට්ටුවේ වෛද්‍යවරයා විදිහට අපේ ලෙඩුන්ගේ වගකීම තිබ්බා. මම පොඩ්ඩක් හරි සමහර වෙලාවට එතනින් අපගමනය වුණොත් ලෙඩෙක්ගේ ජීවිතයක්. ඒ වගේම තමයි ඒ අවුරුදු කීපය ඇතුළත මම හොස්පිටල් එකට වැඩි ප්‍රයොරිටියක් දීලා දරුවන්ගේ අනාගතය අතෑරියොත් ඒක දරුවගේ මුළු අනාගතයටම බලපාන දෙයක්. ඉතින් ඒක නිසා මොකක් හරි මම විකල්පයක් හෙව්වා. ඉතින් ඒ විකල්පය හොයන වෙලාවේ මම අන්තිමට තීරණය කරා මෙහෙම දෙයක් නයිට් ක්ලාසස් කරන්න කියලා. මොකද මම දවල්ට හොස්පිටල් එකේ ඉන්න ඕනේ. ඒතර මට රැයට මම නයිට් ක්ලාස් එකක් කරන්නම් කියලා හිතලා ළමයින්ගෙන් මම නිකමට ඇහුවා. ඉතින් නිකමට ඇහුවාම ළමයිනුත් ඕකේ වුණා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් රෑ 10ට විතර ක්ලාස් එකක් නැවතුවොත් ළමයින්ට ඉතින් ගෙදර යන්න විදිහක් නැහැ. අපි ඕවර්නයිට් ක්ලාස් එකක් කරමුද කියලා මම දරුවන්ගෙන් ඇහුවා. හරි සර් කියලා කිව්වා. ඉතින් ඇත්තටම දිසංක පන්තිය අදටත් මතක් කරද්දී හරිම සතුටුයි. පන්තිය පටන් ගන්නේ සාමාන්‍යයෙන් හවස 6:00ට. රෑ 9ට විතර ඉන්ටර්වල් එකක් දෙනවා මේ රෑට කන්න. ඊට පස්සේ රෑ 12ට ඉන්ටර්වල් එකක් දෙනවා ටිකක් මහන්සියනේ. ඊට පස්සේ ආයේ පාන්දර 3ට ඉන්ටර්වල් එකක් දෙනවා. ඉතින් ඒ ඉන්ටර්වල් එකත් එක්ක ඊට පස්සේ ආය සාමාන්‍යයෙන් පන්තිය පටන්ගෙන හවස උදේ 5:00ට පන්තිය ඉවර කරලා ඉතින් මම මේ කතාව මේ කියන්නේ මෙහෙම. මෙන්න මේ හේතුව නිසා තිසංක. මොකද ඒකට හේතුව දැන් අපි ඉන්න තැනත් එක්ක අපේ සමහර දරුවෝ හිතනවා සර්ලට නම් මාර වාසනාවක්. සර්ලට නම් මොන හරි දේවල් තියෙනවා කියලා. නමුත් ඉතින් මම කියන්නේ දයාවරු දුවේ පුතේ අපි ළඟ තියෙනවා ලොකු කැපකිරීමක් අතීතය තුළ. ඉතින් මම මේ 6ට සමහර වෙලාවට හොස්පිටල් එකට ගිහිල්ලා මගේ ක්වාටර්ස් එකට ගිහිල්ලා පොඩ්ඩක් කොෂ් එකක් දාගෙන ආයෙ උදේ 6:00 වෙද්දී වාට්ටුවට යනවා. වාට්ටුවට ගිහිල්ලා ඊළඟ දවසේ ආපහු එක දිගටම වැඩ කරනවා. එදා දවසටත් සමහර වෙලාවට අර විදිහෙම අර ෂෙඩියුල් එකම තියෙන නයිට් ක්ලාස් එකක්. ඉතින් මම හිතනවා මේ අත්දැකීම් මට උදව් වුණා ජීවිතේ කිසිම අභියෝගයකදී වැටෙන්නේ නැතුව හිත හයිය කරගෙන හරි ධෛර්යයෙන් ගමනක්